අපි අද බලමු අලුත් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න හැටි. ඉස්සෙල්ලාම සයිඩ් බාර් එකේ තියෙන ප්‍රොජෙක්ට්ස් වලට යන්න. අලුත් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න දකුණු පැත්තේ උඩ තියෙන new project බටන් එක ක්ලික් කරන්න. මේ ප්‍රොජෙක්ට් එක ඔයාගේ කලින් ක්ලයන්ට් කෙනෙක්ගෙම නම් මෙතනින්ම එයාගේ නම සර්ච් කරලා සිලෙක්ට් කරගන්න පුළුවන්. අලුත් ක්ලයන්ට් කෙනෙක්ගේ නම් මෙතනින්ම ඒ ක්ලයන්ට්ව ක්‍රියේට් කරගෙන ඇඩ් කරගන්න පුළුවන්. අපි දැන් බලමු අලුත් ක්ලයන්ට් කෙනෙක්ව මෙතනින් ක්‍රියේට් කරලා සිලෙක්ට් කරගන්න හැටි. මෙතන ක්ලයන්ට්ගේ නේම් එක ටයිප් කරගන්න. ඉන්පසුව create new client බටන් එක ක්ලික් කරන්න. ඉන්පසු ක්ලයන්ට්ගේ අනිකුත් details ටයිප් කරගෙන create බටන් එක ක්ලික් කරන්න. අපි මේ ටයිප් කරන client details තමයි quotations, invoices සහ receipts වැනි documents වල භාවිතා වෙන්නේ. ඊළඟට මේ project එකේ site address එක ටයිප් කරගන්න පුළුවන්. ඒ site address එක client ගේ address එකම නම් ඔයාලට same as client address tick mark එක select කරගන්න පුළුවන්. මෙතන පෙන්නනවා project එකේ status එක. project වලට status හතරක් තියෙනවා: draft, quoted, in progress, completed. මෙතනින් බලා ගන්න පුළුවන් ඒ status වෙනස් වෙන විදිහ. project එකක් අලුතෙන් create කරපු ගාම ඒක draft project එකක්. එක quotation එකක් හරි හැදුවට පස්සේ ඒක quoted project එකක්. එක quotation එකක් හරි selected කියලා mark කරාට පස්සේ ඒ project එක in progress එකක් වෙනවා. project එකේ වැඩ ඔක්කොම ඉවරලා manually completed කියලා mark කරාට පස්සේ project එකේ status එක completed කියලා වෙනස් වෙනවා. draft projects සහ quoted projects automatically delete වෙනවා යම්කිසි කාල සීමාවකට පසුව. එම කාල සීමාව තීරණය වන්නේ ඔබගේ subscription tier එක අනුවයි. තමන්ගේ subscription tier එකට අදාළ කාල සීමාව දැන ගැනීමට cctvpilot.com හි pricing page එක වෙත පිවිසෙන්න. ප්‍රොජෙක්ට් එක සම්බන්ධ යම්කිසි නෝට් එකක් ටයිප් කර ගැනීමට අවශ්‍ය නම් මෙතනදී ටයිප් කර ගැනීම හැකියාව තියෙනවා. ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කිරීමට ක්‍රියේට් බටන් එක ක්ලික් කරන්න. ඔබ දැන් හද ප්‍රොජෙක්ට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. view details බටන් එක ක්ලික් කර ප්‍රොජෙක්ට් එක ඕපන් කිරීමේ හැකියාව තියෙනවා. edit බටන් එක ක්ලික් කරලා ප්‍රොජෙක්ට් එකේ details edit කරන්න පුළුවන්. delete බටන් එක ක්ලික් කරලා ප්‍රොජෙක්ට් එක delete කරන්න පුළුවන්.